අනිත් පැත්තට යන සමාජයේ වැල යන පැත්තට මැස්ස ගහන මිනිස්සු ඉන්න ලෝකේ මෙහෙමයි ගැන අපි සතුටු වෙන්න ඕනේ. එතකොට විවාහ ජීවිතය ගැන අපිට අත්දැකීම් තියෙනවා. විවාහ ජීවිතේ මෙන්න මෙහෙම තියෙනවා. ඉස්සර මංගල කතා කරනකොට මගුල් ගෙවල් වල මගුල් මඩුවක් හදනවා. මිදුළු. ඔය මගුල් මඩුවේ කතාව පාතනකොට මෙන්න මෙහෙම කියනවා. අහලා ඇති ඔබ සකඳ මලයි පබළු වැලයි වාගේ දෙන්න ඉන්න ඕනේ කියලා. සකඳ මලයි පබළු වැල. මොකද්ද මේ සකඳ මල? කෙහෙල් මල නම් අපි දන්නවා. සකඳ මල කියන්නේ. දැන් අපි ඉස්සර තිබුණේ අපිට පොල්ලතු ගෙවල්. ওই පොල්ලතු ගෙවල් වල සිදුරු අතරින් එනවා ආලෝක දාන. ඒ වහලේ සිදුරකින් මහ පොළොවට එන ඇවිල්ලා ආලෝක ධාරාව බිමට පතිත වෙනවා. ඒක තමයි සකඳ මල. පබළු වැල කියන්නේ ඒ අරහා අපට පේන දූවිල්ලක් යනවා. ඒ ආලෝක ධාරාව අතරින් අපට දූවිල්ලක් යනවා. ගලාගෙන දූවිල්ලක් යනවා. ඒ දෙක වගේ වෙන්න ඕනලු විවාහ වෙන දෙන්න. සකඳ මල නැත්තම් පබළු වැල නැහැ. පබළු වැල නැත්තම් සකඳ මල. මෙන්න මෙහෙම කියනවා මට මතකයි මොහොන පොතේ විවාහය ගැන. ආදරවන්තයෙකු බැන්දොත් හැමදාම වැලන්ටයින් දින. පොහොසතෙකු බැන්දොත් හැමදාම අවුරුදු දින. දුප්පතෙකු බැන්දොත් හැමදාම කම්කරු දින. බොළඳ කෙනෙකු බැන්දොත් හැමදාම ළමා දින. කසාද නොබැන්දොත් හැමදාම නිදහස් දිනයක්. ඔන්න ඔහොමයි. ඒක ගැන තව කෙනෙකුගේ අර්ථකථනය. එතකොට විවාහ වෙච්ච අය කරන්න දෙයක් නැහැ. පැතගත්තු බෙරි ගහගෙන යන්න වෙනවා. අපිට ටික කාලයක් යනකොට තේරෙනවා තමයි මේ බඳින්න හිතේ කෙනා නෙමෙයි බැඳලා හිතෙන්නේ කියලා හැම වෙන්න පුළුවන්. ඒක අනිත් පැත්තත් හිතෙන්න පුළුවන්. අහවල් එක්කෙනා බැඳලා නම් මගේ ජීවිතයක් නැහැ කියලා මට හිතෙන්නත් පුළුවන්. නමුත් අපි දරුවෝ නිසා වෙනත් හේතු නිසා අපේ පෞල් ජීවිතය අපි කොහොම හරි රැකගෙන ඉස්සරහට ඇදගෙන යනවා. සමහර තමන්ගේ පෙම්වතිය බැඳලා මෙතරම් හොඳ නොවෙන්නත් පුළුවන්. ඊට වඩා හොඳ වෙන්නත් පුළුවන්. ඉස්සර පෙම්වතිය. කොහොම හරි චිත්‍රපටයක් බිහි වෙනවා. ඒ චිත්‍රපටයේ නම ආරාධන. ආරාධන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ විජේ ධර්මශ්‍රී කියන මහත්තයා. බොහොම ප්‍රකටයි ඒක. මේකින් කැසට් පටයක් නිර්මාණය කරනවා විජේ රාමනායක කියන මහත්තයා. මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන්නේ අද බොහොම වයෝවෘද්ධ බොහොම හැඩකාර නළුවෙක්ව සිටින රවින්ද්‍රනාත්. මෙහි ප්‍රධාන චරිතය රටපාන්නේ මාලි පොන්සේකා නීලි රැජිනි. එතුමිය දැන් නැහැ. ගීතේ ගායනා කරන්නේ WD අමරදේව මහතා. සංගීතය රෝහණ වීරසිංහ. පද රචනය කුලරත්න ආර්යවංශ. ගීතේ නම ආරාධන. එතකොට එහි මේ විවාහකයා අපේ කතානායකයාගේ බිරිඳ ඔහු එක්ක අමනාප වී ගෙදරින් ගිහින්. හැබැයි ගෙදරින් ගියාට පස්සේ තමයි ඔහුට තේරෙන්නේ ඇගේ වටිනාකම. ඇගේ අගේ තේරෙනවා බොහොම හොඳින්. ජීවිතේ තනි මාංශල අතරමං වෙලා හුදකලාව සුසුම් හෙලන හදවත සන. තනි වෙන්න ඕනේ ඇගේ අගේ තේරෙන්නේ. අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න බලන්න වඩින්න එන්න කියන්නේ වඩින්න ගෞරවණීය විදිහට ඈට නැවත ආරාධනා කරනවා. මේ කැඩෙන්න යන විවාහ ජීවිතය නොකැඩී තබා ගන්නට සැමියාට දැන් ඕනේ. එහෙනම් ඈට ආරාධනා කරනවා එන්න ඔයා නැවත ඇවිත්. හදිසි තීරණ ගැනීම විවාහ ජීවිත දෙපළුවන්නට හේතුයි. මිනිස්සුගේ වැදි ලක්ෂණ පහළ වෙනවා. වැදි ලක්ෂණ පහළ වීම තුලින් ගෝත්‍රික ලක්ෂණ පහළ වීම තුලින් හදිසි තීරණ ගන්නවා මිනිස්සු. එතකොට
හැමදාම දකින කරමල සුදු පාටට පේන්න වෙනවා. ඒ අපේ හදිසි තියෙන. අපේ ධනය වැඩි වෙනකොට, අපේ බලය වැඩි වෙනකොට, කීර්තිය වැඩි වෙනකොට Tamante ඉහළට නගින්නට උදව් කරපු අය අමතක වෙනවා. ඒක තමයි මේ නළුවටත් මේ අපේ කතකයාටත් උනේ. හැබැයි ඔහුට පස්සේ ආයෙ තේරෙනකොට ටිකක් වෙලාව ගිහිල්ලා. හැබැයි ඔහු පසුබට වෙන්නේ අතාරින්. නෙළු සුපෙම් කැටයම් හද පවුරු තලාවි මැකී ගියාදෝ කාලය මෙරෙන. ඒ ලස්සන කාලේ වැලි තලාවට යට වෙලා ගියාද කියලා ඔහු අහනවා. ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා. මේ දීර්ඝ ගමන අවසානයේ අපි හැමෝටම ඉතුරු වෙන්නේ නෝනාට මහත්තයාට නෝනායි විතරයි. අපේ දරුවෝ අපි දාලා යනවා. අපි අපේ දෙමව්පියෝ දාලා යනවා. ඒ වගේම තමයි අපිටත් ඒක වෙන්නේ. එහින්දා ඒ දෙන්නා ඉතා සුවදව සිටීම තමයි මම හිතන්නේ. ඉතාම හොඳ ප්‍රශස්ත කාරණේ වань. අවසානයේ වතුර ටිකක් හරි අපිට ලැබෙන්නේ ඒ අතරකඩින් හොයාගත්තු කෙනාගෙන් තමයි. අපි අපේ දෙමව්පියන්ට සැලකූ විදිහට වඩා නරක විදිහට අපේ දරුවෝ අපට සලකනවා. එදාට ඉතුරු වන්නේ බිරිඳ නැත්නම් සැමියා. ඒ දෙන්නත් එක්කෙනෙක් බවට පත් වෙනවා. ටික කාලෙකින් එක්කෙනත් නැහැ. සිනේහේ සත්පියුමන් යලද පිපේවා. සත්පියු ජලද පුෂ්පයන් සත්පියු. ඒ නැවතේ විවාහ ජීවිතේ හොඳ තෝතැන්නක් කරගන්න. ക്ഷേම භූමියක් කරගන්න. ඇයට ආරාධනා. එදා සිඟිති කිරි සුවඳින් යුග දිවියන් දරුවෙක් ඉන්න බවයි ඒකේ ප්‍රකාශ වන්නේ. සිඟිති කිරි සුවඳ මේ දරුවා තමයි ඔහුගේ බන්ධන. ඒ බැඳීම තහවුරු කරේ දරුවා. දැන් දාලා යන්න බෑ. ඔබේ උණුසුමේ යලද උපන්නේ බිඳුරු එවන් රජදහණි සමුගෙන යනදා. අපේ රජදහන බිඳිලා යන්නටයි යන්නේ. ඒක වෙන්න දෙන්න බෑ. ඔබේ නුවන් පහනින් යලිය එළිය ලැබේවා. ඔබ එන්න මේ නිවස නැවත ආලෝකයි. ඔහු යනවා. ඊට පස්සේ ඔය චිත්‍රපටි හැටියට මම දකිනවා කාර්යයක් පරණ කාර් කඳු කරපස්ස. යනකොට ඇය ඉන්නවා පන්සලක සැරසිලි කරමින් ඉන්නවා. සමහරට ඇගේ ගමනේ අවසානයේ වෙන්නට ඇත්තේ පැවිදි වීම වෙන්න ඇති. ඒ කැමැත්තෙන් ගිය ගමනක් නොවේ. ඔහු දැකීමෙන් ඈ යලි අවදි වෙනවා. පිපිදෙනවා. චිත්‍රපටයේ අවසන්. අපි අපේ වැඩසටහනේ අවසන් ගීතය මේකයි. අපි ජෝඩු මල්ලිට අවස්ථාව දෙමු. අමාරු ගීතයක් උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. ගීතාවලියේ අමාරුම ගීතය.
අනාථ සේහේ සත්පියුවන් යලිදු පිපේවා ආරාධනා යොකදිවි අරනේ ඔබේ උණුහුමේ යලිදු උපන්නේ බිඳුණු එව රජධානි සමුගේ යනවා ඔබේ නුවන් පහනින් යන එළිය ලැබේවා